සුබ දවසක් හැමෝටම. ඔන්න අද අපි අලුත් වීඩියෝ එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. අද අපි අරගෙන අවිල්ලා තියෙන්නේ කොහොමද Google Drive එක යූස් කරන්නේ, Google Drive එකට ෆෝල්ඩර් එකක්, ෆොටෝ එකක්, ෆයිල් එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද? අප්ලෝඩ් කරපු ෆයිල් එක, ෆෝල්ඩර් එක පාස්වර්ඩ් එකක් ඇඩ් කරලා කොහොමද අපි ෂෙයා කරගන්නේ කියලා මම ඔයාලට අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි, වැඩි කතා ඕනේ. අපි Google එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි අපේ ඊමේල් එකට sign in වෙලා ඉඳිමු. මම මගේ ඊමේල් එකට sign in වෙනවා. හරි, මම ඔන්න මගේ ඊමේල් එකට sign in වෙලා තියෙන්නේ. ඔයාලට මෙතනින් පේනවා මම sign in වෙලා තියෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද Google Drive එකට අපි යන්නේ කියලා. ඔයාලට පේනවා මේක දකුණු පැත්තේ උඩම තියෙනවා මෙතන ටික් 9ක් තියෙනවා. මේ ඩොට් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේක මේ drive කියලා තියෙනවා. ඔයාලා මේ drive කියන එක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න දැන් මම මගේ ඊමේල් එකට අදාළ Google Drive එකට කනෙක්ට් වෙලා ඉන්නේ. හරි, මෙතනින් ඔයාලට තියෙන්නේ මේ මම first time Google Drive එකට කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි appear වෙන්නේ. ඔයාලටත් මේ ටික හරි, මෙතනින් මම ඉස්සෙල්ලම ඔයාලට කියලා දෙන්නම්. මේකේ මගේ මොනවත් නෑ, මම මේක අප්ලෝඩ් කරලා නෑ කිසිම දෙයක්. මම ඉස්සෙල්ලම ඔයාලට මේකට ෆෝල්ඩර් එකක් හදාගන්න කොහොමද කියලා දෙන්නම්. මෙන්න මෙතන තියෙනවා new කියන බටන් එක. මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ new folder කියලා තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා කැමති නමකින් මේ ෆෝල්ඩර් එක ක්‍රියේට් කරගන්න. මම photos කියලා ෆෝල්ඩර් එක ක්‍රියේට් කරගන්නවා මෙතන. හරි, දැන් ඔන්න නම දීලා මෙතන ක්‍රියේට් කියන බටන් උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ෆෝල්ඩර් එක ක්‍රියේට් වෙනවා. අපි මේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ ෆෝල්ඩර් එකේ මොනවත් නැහැ. හරි, අපි මෙතන home කියන ටැබ් එක තියෙනවා. මේ home ටැබ් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ my drive කියන එක තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. my drive කියන එකේ තමයි ඔයාගේ හදාගන්න ෆෝල්ඩර්ස් ඔක්කොම ස්ටෝර් වෙන්නේ. හරි, මේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා අපි බලමු මේ ෆෝල්ඩර් එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න කොහොමද කියලා. ඔයාලට තියෙන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ right click කරන්න. right click කරාට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මෙතන file upload folder upload කියලා. ඔයාලට මේ Google Drive එකට folder එකක් upload කරන්නත් පුළුවන්, file එකක් upload කරගන්නත් පුළුවන්. මම මෙතෙන්ට file එකක් upload කරලා ඔයාලට පෙන්නනවා. මේ file upload click කරාට පස්සේ ඔයාලගේ desktop එකේ තියෙන files වලට නැත්නම් folders වලට access එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා මම මෙතනින් මෙන්න මෙතන ෆොටෝ එකක් තියෙනවා. මම මේක සිලෙක්ට් කරනවා. ඒ ෆොටෝ එක සිලෙක්ට් කරාට පස්සේ ඒකේ ෆොටෝ එක මගේ ෆෝල්ඩර් එකට අප්ලෝඩ් වෙනවා. හරි, මම මේ කියලා දුන්නේ ඔයාලට කොහොමද අලුතෙන් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නේ. ඒ ෆෝල්ඩර් එකට කොහොමද අපි පිච් එකක් නැත්නම් ෆයිල් එකක් අප්ලෝඩ් කරගන්නේ කියලා. මේ මම දැන් අප්ලෝඩ් කරගන්න ෆයිල් එක. හරි, දැන් ඔයාලට මම කියලා දෙන්නම් මේ ෆෝල්ඩර් එකට නැත්නම් මේ ඉමේජ් එක කොහොමද අපි ෂෙයා කරන්නේ පාස්වර්ඩ් එකක් ඇඩ් කරලා. හරි, ඔයාලට තියෙන මෙන්න මේ new කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා Google Form කියන එක. ඔයාලා මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට Google Form එකක් appear වෙනවා. ඔයාලා දැකලා ඇති Google Form එකකින් අපිට fill question add කරලා fill කරන්න පුළුවන්. හරි, මෙතන untitled form කියලා තියෙනවා. මෙතන ඔයාලට edit කරන්න පුළුවන්. මෙතන ක්ලික් කරලා edit කරන්න පුළුවන්. මම මේක delete කරනවා. oh thanks. මම මෙතන දාන්නම් your folder here. හරි, ඔන්න මම your photos here කියලා type කරගත්තා. දැන් ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තේ කෙළවරින් තියෙනවා ප්ලස් මාක් එකක්. ඒක උඩ එතෙන්ට ගියාට පස්සේ ඔයාලට පේනවා add question කියලා එනවා. මෙන්න මේ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අලුතෙන් මෙනු එකක් එනවා. මෙතන ඔයාලට පුළුවන් question එකක් අහන්න. ඔයාලා කැමති question එකක්. මම මෙතන password එක ගන්න දෙන්නේ. ඒක නිසා මම මෙතන password කියලා type කරගන්නවා. හරි, හරි,
දැන් ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තේ යටින් තියෙනවා required කියලා. මෙන්න මෙතන මේ ටික් එක දාගන්න ඕනි. මේ ටික් එක දාගත්තට පස්සේ මේ password එක නැත්තම් මේ folder එකට access නැති වෙනවා. හරි. මෙතන ඔයාලට පේනවා ඩොට් 3ක් තියෙනවා. නැත්තම් තිත් 3ක් තියෙනවා. මේකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන පහළ මේක තියෙනවා respond validation කියලා. මෙන්න මේ respond validation කියන උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ටික change වෙනවා. මෙන්න මෙතන numbers කියන තැන උඩ ක්ලික් කරලා ඔයාලා මෙතන text කියන එකට දාගන්න. text කියන එකට දාගෙන ඔයාලා මෙතන කැමති password එකක් add කරන්න. මම මෙතන 1 2 3 4 5 කියලා type කරගන්නවා. ඔයාලට කැමති password එක මෙතන add කරගන්නවා. ඔයාලා මෙතන ඔයාලා කැමති password එකක් add කරගන්න. හරි. ඊට පස්සේ මම මේක මෙහෙම තියෙද්දි මෙතන තියෙනවා settings කියලා. මේ settings කියන එකට යනවා. settings කියන එකට ගිහිල්ලා settings උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන මෙන්න මෙතන presentation කියලා තියෙනවා. මෙන්න මේ presentation කියන තැන මෙන්න මෙතන කතරයක් තියෙනවා. මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහාට යනකොට පේනවා මෙන්න මෙතන confirmation message කියලා තියෙනවා. මෙතන edit කියලා තියෙනවා. මෙන්න මේ edit කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා your response has been recorded කියලා. ඔයාලට මෙතන තියෙන්නේ මම මෙතන download here කියලා type කරගන්නවා. හරි. මේක මෙහෙමම තියෙද්දි ඔයාලා යන්න Google Drive එකට ගිහිල්ලා ඔයාලා share කරගන්න මෙන්න මේ ෆොටෝ එකනේ. මේ ෆොටෝ එක උඩ right click කරන්න. right click කරාට පස්සේ ඔයාලා පේන වෙන මෙතන share කියලා තියෙනවා. මේ share කියන උඩ click කරන්න. එතෙන්ට share කියන උඩට අරගෙන ගියාට පස්සේ ඔයාලා පේන උඩ share කියලා තියෙනවා. මෙන්න මේ share කියන උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන මගේ email address එක තියෙනවා. ඔයාලට මෙතන පේනවා general access යටතේ restrict වෙලා තියෙනවා. ඔයාලා මෙතන click කරාට පස්සේ anyone with the link කියන උඩ click කරන්න. ඒ කියන්නේ මේ link එක හරහා ඕනම කෙනෙකුට මේක view කරන්න පුළුවන්. හරි. ඔයාලා මෙන්න මෙතන copy link කියන එක උඩ click කරලා මේක done කරන්න. done කරලා ඔයාලා මේ form එකට එන්න. form එකට ඇවිල්ලා මෙතන enter button එක press කරලා ඔයාලා අර copy කරගෙන ආපු link එක මෙතෙන්ට paste කරන්න. හරි. දැන් මෙතන save කියන button එක උඩ click කරන්න. දැන් file එක save වෙලා තියෙන්නේ. හරි. ඔයාලා මෙතන questions කියන තැනට ගිහිල්ලා අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ password එක වැරදි type කරා. වැරදි type කරාට පස්සේ එයාට text message එකක් පෙන්වන්න දාන්න පුළුවන්. ඒක තමයි මෙතන custom error text කියන තැනට අපි type කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් වැරදියට password එක type කරාට පස්සේ මම මෙතන no try again කියලා දෙනවා. හරි. මෙතනින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා publish කියලා. දැන් අපි මේකේ කරගන්න ඕන ටික ඔක්කොම කරගෙන තියෙන. මෙන්න මෙතන දැන් අපිට තියෙන මේක වැඩ කරනවද කියලා බලන්න. ඔයාලා මෙන්න මෙතන තියෙනවා publish කියලා. ඔයාලට පේනවා ඉතින් දකුණු පැත්තේ උඩ තියෙනවා publish කියලා. ඔයා මෙන්න මේ publish කියන බටන් එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ form එකක් display වෙනවා. මේ form එකේ මෙතන publish කියලා දෙනවා. මේක publish කරන්න. publish කරාට පස්සේ දැන් අපිට මේකේ link එක ගන්න ඕන. link එක ගන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා publish කියලායි. මේ තියෙන publish කියලා දැන් මේක publish වෙලා තියෙන්නේ. ඒක උඩයි click කරන්න. click කරලා මෙතන යට තියෙනවා මේ copy link copy responder link කියලා. මෙන්න මේ copy responder link කියන එකට click කරලා මේ link එක copy කරගන්න. හරි. මෙතන save දෙන්න. අපි ඊට පස්සේ අලුතෙන් tab එකක් open කරගෙන අපි අර copy කරමු link එක paste කරලා enter කරනවා. මෙන්න තියෙනවා. හරි. මම ඕකේ ගන්න. මෙන්න තියෙනවා අපි අර create කරගන්නපු form එක. මේ තියෙන්නේ your photos here. ඒ කියන්නේ මෙන්න මෙතන මම ඔයාලට පෙන්නවා මේ මෙතන type කරගන්නපු එක. ඊට පස්සේ මම මෙතන ඔයාලට පෙන්නන්නම් අපි මම ඕන වැරදි password එකක් ගන්නවා. හරි. මම වැරදියට මේ password එක type කරලා තියෙන්නේ. ඔන්න දැන් මම මේක submit දෙනවා. submit දුන්නාට පස්සේ no try again කියලා එනවා. ඔයාලට මතක හිටිය අපි මේ form එකේ මෙන්න මෙතනනේ අපි create කරගත්ත මේ password
මේ තියෙන්නේ මේ පාස්වර්ඩ් එක no try again කියලා. මතකද ඔයාලට? මෙතන දින්න මෙන්න මේක තමයි මේ මෙතන මේ පාස්වර්ඩ් එක වැරදි ටයිප් කරලා පස්සේ අපි හිතමු ඔයා මේ මෙතන වෙන මොන හරි වචනයක් දුන්න කියලා ඒක මෙතන ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. හරි අපි මෙතන බලමු අපි නිවැරදි පාස්වර්ඩ් එක ටයිප් කරලා. හරි දැන් මම මේක සබ්මිට් දෙනවා. සබ්මිට් දුන්නට පස්සේ මෙන්න තියෙනවා මේ ලින්ක් එක හරහා මට පුළුවන් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට මතකද ඩවුන්ලෝඩ් here කියලා මම දුන්නා settings යටතේ presentation වලට ගිහිල්ලා presentation වල confirmation message කියන තැන download here කියලා type කරා මේ තියෙන්නේ. මෙතන තමයි මම link එක දැම්මේ. මේ link එක තමයි මෙතන මේ ඔයාලට display වෙන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන responses කියන උඩ number 1 add වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් කවුරු හරි මෙතනට password එක හරියට type කරලා log වෙලා තියෙනවා කියලා. ඔයාලට මෙන්න මෙතන responses කියන උඩ click කරාට පස්සේ බලා ගන්න පුළුවන් කී දෙනෙක් password එක හරියට type කරලා log වෙලා තියෙනවද කියලා. හරි. ඊට පස්සේ අපි මේ link එක උඩ click කරලා බලමු ඇත්තටම අපිට මේ ෆොටෝ එක download කරගන්න පුළුවන්ද කියලා. Google Drive එකට link වුණා. මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි නිසා ටිකක් වෙලා යනවා download වෙන්න. හරි මේ තියෙන අපේ folder එකට අපි add කරගන්නකො image එක. ඔයාලට මතක ඇති අපි folder එකක් create කරලා ඒ image එක මේ තියෙන්නේ අපි අප්ලෝඩ් කරපු image එක මේ තියෙන password එක enter කරලා අපි create කරගන්න පුළුවන් link එක හරහා download කරගන්න හදන image එක. හරි මේ විදිහට තමයි ඉතින් ඔයාලට Google Drive එක හරහා ෆොටෝ එකක්, folder එකක්, වීඩියෝ එකක් ඕනම දෙයක් තව කෙනෙක්ට password එකක් add කරලා share කරගන්න පුළුවන් මේ ආකාරයට. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.